මේ රජය විසින් රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගනිමින් ස්වාධීන මාධ්‍ය වෙත දැඩි පීඩනයක් ඒ වගේම දැඩි භීෂණයක් යොමු කරමින් සිටින අවස්ථාවක්. ඔබ දකින්න ඇති අපි පහුගිය සතියේ ජනාධිපතිතුමාට ලිපියක් මගින් අපගේ ස්ථාවරය බොහොම පැහැදිලිව දැන්වුවා. අපි ඒ අපගේ ලිපිය මාධ්‍ය වෙතත් යොමු කළා. ඉතින් මේකට ආසන්නම සිද්ධිය තමා මේ හිරු මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් මේ රජය පොලිසිය භාවිතා කරලා විදුලි සංදේශ නියාමන කොමිසමට ඒ කරපු පැමිණිල්ල. මේක ඇත්තටම ඔබ හැමෝම දන්නවා රත්නපුරේ ඒ රජයේ මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් නැතිවෙච්ච සිද්ධියක්. මෙතන කිසිම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්වත් රජයේ පෙරළීමේ කුමන්ත්‍රණයක් කිරීම වගේ කිසිම බරපතල ගැටලුවක් නැහැ. මේ වගේ අවස්ථාවක ලංකාවේ නීති පද්ධතිය තුළ බොහොම පැහැදිලි විසඳුමක් තියෙනවා. ඒ අදාළ මන්ත්‍රීවරයට ඔහු කියන හැටියට හිරු මාධ්‍ය ජාලය අසත්‍ය ප්‍රකාශයක් කළා නම් ඔහුට පැහැදිලිවම පුළුවන් ඒ සම්බන්ධයෙන් රටේ සිවිල් නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්න. ඔහුට පුළුවන් අධිකරණයකට ගිහිල්ලා ඒ ප්‍රකාශය අසත්‍ය නම් ඒ ප්‍රකාශය ප්‍රචාරය කරන එක වළක්වන්න වහාම දවසක් වගේ කෙටි කාලයක් ඇතුළත වාරණ නියෝගයක් ගන්න. ඒ වගේම ඔහුට පුළුවන් හිරු මාධ්‍ය ජාලයට එහි නිවැරදි කිරීමක් කරන්න කියලා නියෝගයක් ගන්න. ඒ වගේම ඔහුට අවශ්‍ය නම් පුළුවන් ප්‍රසිද්ධිය සමාව ගන්න කියලා කියන්න. ඒත් මදි නම් ඔහුට පුළුවන් තමන්ගේ ඒ කීර්තිනාමයට හානියක් වුණා නම් ඒ ප්‍රකාශය අසත්‍ය නම් වන්දි මුදලක් ලබා ගන්න. ඉතින් මේක තමයි රටේ නීති රාමුව. මේ වගේ මේ නීති රාමුවෙන් පිට ගිහිල්ලා අපිට පැහැදිලිවම පේනවා මේ රජය කරන්න උත්සාහ කරන්නේ මේ සිද්ධිය සුළු සිද්ධිය දඩමීමා කරගෙන මාධ්‍ය වෙතට හිරු මාධ්‍ය ජාලය විතරක් නෙමේ මේ රටේ සියලුම ස්වාධීන මාධ්‍ය ආයතන වෙත තර්ජනයක් කරන්න. ඔබ දන්නවා ඇති ජර්මනිය හිටියා ජෝසප් ගොබෙල්ස් කියලා කෙනෙක්. හිට්ලර් ජර්මනිය නායකයා වුණාම ඉස්සරලාම කරේ එයා හැදුවා Ministry of Enlightenment and Propaganda කියලා. මෙන්න මේ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානිය හැටියට පත් කළේ ජෝසප් ගොබෙල්ස් කෙනෙක් කෙනා. මේ ගොබෙල්ස් මොකද කරේ? ඔහු හැමදාම සියලුම රටේ ඉන්න මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් කැඳවලා ඔවුන්ට කිව්වා ඔබ වාර්තා කරන්න ඕන මෙන්න මේ දේවල් මෙන්න මේ විදිහට ඔබ ජනතාවත් අතරට ගෙනියන්න ඕන මෙන්න මේ ආඛ්‍යානය මේ නැරටිව් එක කියලා. ඉතින් එහෙම රජය විසින් දුන්න උපදෙස් පිළිපැද්දේ නැති අයට උනේ මොකක්ද කියලා අපි හැමෝම දන්නවා. ඔවුන් සියලු දෙනාම ඉවත් කරා. අපිට ලොකු සැකයක් තියෙනවා. ඇත්තටම සාධාරණ සැකයක් තියෙනවා. මේ රජයත් මේ යන්නේ මෙන්න මේ මාර්ගයේද කියලා. ඔබ දන්නවා හිරු මාධ්‍ය ආයතනය හැම වෙලාවෙම මේ රජයේ අතකොළුවක් නොවි ස්වාධීන මාධ්‍ය ආයතනයක් හැටියට වැඩ කරා. මුල ඉඳලම මේ රජයේ දේශපාලකයෝ බලය ලබා ගන්න කරපු බොරු, ඒ වගේම ඔවුන් බලය ලබා ගත්තට පස්සේ ඒ කිව්ව කරපු බොරු සියල්ලම හිරු මාධ්‍ය ජාලය බය නැතුව ජනතාව අතරට ගෙනිච්චා. ඉතින් මේකේ ප්‍රතිඵලය තමයි ජනතාව දැන් තීරුම් ගන්න තියෙනවා මේ ආණ්ඩුවේ ඉන්නේ කිසිම වැඩක් කරගන්න බැරි විහිළුකාරයෝ ටිකක් කියලා. ජාත්‍යන්තරව කරපු පර්යේෂණයක කියනවා ලෝකෙ මේ බලයෙන් ඔලුව උදුම්ම ගත්ත බලයේ ඉන්න පාලකයින්ට ඔවුන් දූෂිතයි, ඔවුන් මැරයෝ, ඔවුන් මිනීමරුවෝ කියනවට වඩා ඔවුන්ට ගොඩක් රිදෙනවා කියලා. ඔවුන් මේ කිසිම වැඩක් කරගන්න බැරි විහිළුකාරයෝ කියලා, ඔවුන් කවටයෝ කියලා ජනමාධ්‍ය විසින් ජනතාව අතරට මතයක් ගෙනියන එක කියලා. ඉතින් අද ඇත්තටම වෙලා තියෙන්නේ මේ දේ තමයි. අද ජනතාව තීරුම් අරන් ඉන්නවා මේ රජයේ ඉන්න නායකයෝ කියා ගන්න අය සියලු දෙනාම කිසිම දෙයක් කරන්න බැරි කයිවාරු විතරක් ගහන විහිළුකාරයෝ කියලා. ඉතින් ඒකට වග කියන්න ඔවුන් මිසක් මේ රටේ මාධ්‍ය ආයතන නෙවෙයි. අපි දකිනවා අද මේ රජය බටහිර සංස්කෘතික අධිරාජ්‍යවාදයේ අතකොළුවක් බවට පත් වෙලා තියෙනවා. මේ බටහිර සංස්කෘතික අධිරාජ්‍යවාදය කියන්නේ ඔබ දකිනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේකට විරුද්ධව සෑහෙන කටයුතු කරනවා. සංස්කෘතික යටත්විජිතවාදයට විරුද්ධව කතා කරපු ඔහුගේ ඒ තරුණ නායකයෙක්ව ඝාතනයකටත් ලක් වුණා. ඉතින් මේ බටහිර රටවල් උත්සාහ කරනවා මේ ලෝකයට ඔවුන් විසින්ම නිර්මාණය කරගත්ත සංස්කෘතික වටිනාකම් පිළිගන්න බල කරන්න. මේක පවුල සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, දරුවෝ හදන්නේ කොහොමද කියලා වෙන්න පුළුවන්, දරුවන්ගේ විනය කියන්නේ මොකක්ද කියලා වෙන්න පුළුවන්, විවාහය, ලිංගිකත්වය
සහ දේශපාලනය සහ ආගම අතර තියෙන මේ සම්බන්ධය මේ සියල්ලම ඔවුන් එක මතවාදයක් හදලා ඔවුන් මේ අනික් රටවල් වලට මේක බලෙන් ක්‍රියාත්මක කරවන්න උත්සාහ කරනවා. මේකට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා කිව්වේ සිවිලයිසේෂනල් ඉරේෂර් කියලා. ඔව් සෑහෙන සටනක් කරනවා මේකට විරුද්ධව. ඉතින් අපිට පේනවා මේ වර්තමාන රජය මෙන්න මේ සංස්කෘතික යටත්විජිතවාදයේ අතකොළුවක් බවට පත් වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම ඔවුන්ගේ දේශපාලකයෝ කියන දේවල්, ඒ වගේම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ ඔවුන් මේ රජයේ මාධ්‍යවේදීන් කියා ගන්න පිරිස කරන ප්‍රකාශ වලින් අපිට ඒක බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් ඔවුන්ට හිරු මාධ්‍ය ජාලය වැනි ආයතනයක් සමග වෛරයක් ඇතිවීම ඉතාම සාධාරණයි. මොකද හිරු මාධ්‍ය ආයතනය හැම වෙලාවෙම මේ රටේ මිනිස්සුන්ගේ පැත්ත ගත්ත, මේ රටේ පැත්ත ගත්ත මාධ්‍ය ආයතනයක්. ඔවුන් කවදාවත් අපේ සංස්කෘතියට අපහාස කරේ නැහැ. අපේ ස්වාමින් වහන්සේලාට අපහාස කරේ නැහැ. ඔවුන් ඇත්තටම අපේ සංස්කෘතිය, අපේ සભ્યත්වය වෙනුවෙන් පෙනී හිටපු මාධ්‍ය ආයතනයක්. ඒ වගේම අපි දන්නවා හිරු මාධ්‍ය ආයතනය කවදාවත් අර යුද්ධ කාලේ ප්‍රභාකරන් මහත්තයා කිව්වේ නැහැ. බය නැතුව ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදීන් කිව්ව මාධ්‍ය ආයතනයක්. අපේ රණවිරුවන්ට බය නැතුව රණවිරුව කිව්වා. ඉතින් ඒ වගේ මාධ්‍ය ආයතනයක් කෙරෙහි රජය තුල, වර්තමාන රජය තුල ලොකු වෛරයක් එල්ලවීම ඉතාම සාධාරණයි. ඒකට හේතුව තමයි ඔවුන් පෙනී හිටින මතවාදයට ප්‍රතිවිරුද්ධ මතවාදයක් ප්‍රචාරය කිරීම. ඒ නිසා ජාතික කඳවුරේ දේශපාලන පක්ෂයක් හැටියට අපේ විශාල වගකීමක් තියෙනවා මේ අවස්ථාවේ හිරු මාධ්‍ය නාලිකාවත් ඒ වගේම අද මේ රටේ ඇත්ත කතා කරන සියලුම ස්වාධීන මාධ්‍ය ආයතන වෙනුවෙනුත් පෙනී හිටින්න. ඒ නිසා තමයි අපි ජනාධිපතිවරයාට ලිඛිතව අපේ විරෝධය දක්වන අතරම අනතුරු ඇඟවීමකුත් කළේ. අපි පැහැදිලිවම රජයෙන් ඉල්ලා සිටිනවා මේ විදිහට රජයේ ආයතන, ස්වාධීනව කටයුතු කළ යුතු ආයතන, පොලිසිය වෙන්න පුළුවන්, අල්ලස් කොමිසම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ විදුලි සංදේශ නියාමන කොමිසම, මේ නියාමන ආයතන, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ විදිහට අවභාවිතා කරන්න එපා. මාධ්‍යයට තර්ජනය කරන්න මාධ්‍ය පියවද්දන්න කියලා. මොකද හිරුනාලිකාව කියන්නේ ලොකු මාධ්‍ය ආයතනයක්. නමුත් හිරුනාලිකාවටත් මේ විදිහට තර්ජනය කරන්න පුළුවන් නම් මේ රටේ ස්වාධීනව ලියන, විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ඇත්ත කතා කරන, මේ රජයේ බොරුව හෙළි කරන මාධ්‍යවේදීන් තුල විශාල බියක් ඇතිවීම වළක්වන්න බෑ. ඉතින් ඒ වගේම අපේ ජනාධිපතිවරයාට අපි යොමු කරපු ලිපියෙන් බොහොම පැහැදිලිව ඉල්ලා හිටියා රජය වෙනුවෙන් පැහැදිලි ප්‍රකාශයක් විශේෂයෙන්ම මේ රටේ මාධ්‍යවේදීන්ට කරන්න. ඒ කිසිම රජයට විරුද්ධව ලියන, රජයේ මතවාදයට විරුද්ධ මතවාදයක් ලියන කිසිම මාධ්‍ය ආයතනයකට රජයෙන් කිසිම හිරිහැරයක් වෙන්නේ නැහැ කියලා. මොකද අපි දකිනවා මේ සමාජ මාධ්‍ය බලනකොට සමහර වෙලාවට මේ රජයට සම්බන්ධ සහ මේ රජයේ නායකින්ගේ මිත්‍රෝ කියා ගන්න අය විවිධ මත ප්‍රකාශ කරන ඕන් කියනවා මේක රජයේම වැඩක් නෙමේ, මේක පොලිසිය ස්වාධීනව කරන වැඩක් කියලා. ඉතින් මේවා රජයේ අනුදැනුම ඇතු වෙන්නේ. මොකද රජයට කෙලින් කියන්න බැරි දේවල් මේගොල්ලෝ මේ විවිධ පුද්ගලයෝ ලවා කියවනවා. ඉතින් ඒ වගේම අපි පොලිසිය සහ නිකුත් සියලුම ඒ ස්වාධීන ආයතන වලටත් කියන්න කැමතියි. ඔබ දේශපාලකයින්ගේ උපදෙස් පිළිපදිනකොට හැම වෙලාවෙම බලන්න නීති රාමුව තුලද ක්‍රියාත්මක කරන්න කියලා. අපි දැක්කා මේ මෑත කාලයේම සිදුවීම් කිහිපයකදී මේ දේශපාලකයින් වෙනුවෙන් මැදිහත් වන නිලධාරීන් අමාරු වැටුණා. ඉතින් විශේෂයෙන් පොලිස්පතිවරයාට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ නිලධාරීන්ව ආරක්ෂා කරගන්න. සාමාන්‍යයෙන් කියලා රජයේ විකරාදීන් දීපත් කිරීම සම්බන්ධව මාස ගානකට මේක කල්ලිලා දිනනවා. දැන් මේ වගේ ව්‍යවස්ථාදායක සභාව දැන් මේ මාසෙ 12 ඉස්සෙල්ලා වසන් වෙනවා. එතකොට ඔබතුමා කොහොමද දකින්නේ මේක? ඇයි මේ කලදාන්නේ මේ රජයේ මේක පාත් කරන එක තියෙන්නේ? අපිට නම් පේන්නේ මේක හිතාමතාම කරන ක්‍රියාවක් කියලා. විශේෂයෙන්ම මේ බාරගන්න බැරි කෙනෙක්, රජයට සම්බන්ධ තමන්ගේ මොකක් හරි පෞද්ගලික සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්ව විගණඝාතීපති තනතුරට නම් කරලා ඒක ප්‍රතික්ෂේප වන බව දැනම ආණ්ඩුව කල්මරනවා. මොකද විගණකාධිපතිවරයෙක් නැතුව කටයුතු කරන්න ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. අපි දැනටම දකිනවා මේ ආණ්ඩුව කරන ගොඩක් ගනුදෙනුවල මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට අනුගමනය කරන්න නැතුව ඔවුන් කටයුතු කරනවා කියලා. මම හිතන්නේ මේක මේ අහඹු දෙයක් කියලා. මේක අපිට නම් පේන්නේ මේ හිතාමතාම ආණ්ඩුව විසින් ඒ ව්‍යවස්ථාදායක සභාවට පිළිගන්න බැරි චරිත ඉදිරිපත් කරලා
කල්මරනවා කියලා තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ 1231 මේ ව්‍යවස්ථාදායක සභාව ආයි වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකන් මේ කල්මරන්නේ කොහොමද කියන්නේ? ඔව් වෙනස් වෙනකල් කල්මරනවා වෙන්නත් පුළුවන්. ඔවුන් වෙනස් වුණාට පස්සෙත් ওই විදිහටම කල්මරන්න ඉඩ තියෙනවා. ඉතින් මොකද දැන් කී දෙනෙක් මේ තනතුරට ඉදිරිපත් කරාද? මේ ඉදිරිපත් කරපු හැමෝම ප්‍රතික්ෂේප වෙනවා. ඒක ආණ්ඩුවක් දන්නවා. මොකද ඉදිරිපත් කරන කෙනාගේ ප්‍රොෆයිල් එක මොකක්ද කියලා ආණ්ඩුව බොහොම හොඳින් දැනගෙන තමයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ඉදිරිපත් කරන කලින් ඔවුන් දන්නවා මේ පුද්ගලයාව ප්‍රතික්ෂේප වෙනවා කියලා. එතකොට මේකේ මොන වගේ බලපෑමක්ද දෙන්නේ මේ කාලෙන් මොන වගේ බලපෑමක් ඇති වෙන්නේ? ඔය ඉතින් විශාල බලපෑමක් වෙනවා. විගණකාධිපතිවරයාගේ කාර්යභාරය බොහොම පැහැදිලි. ඉතින් රජය කරන කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ම දන්නවා මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයෙක් හිටියොත් ඔවුන්ට කරන්න අමාරුයි කියලා. ඉතින් මේකේ ලොකු බලපෑමක් වෙනවා. මොකද මේ රජය ආවේ දූෂණය වංචාව නැති කරනවා කියන පොරොන්දුව මත දැන් බොහොම පැහැදිලි ඔවුන් කරන දේවල් බොහොම රහසෙන් ඒ පාරදෘශ්‍යභාවයකින් නැතුව කරන්න උත්සාහ කරනවා කියලා. දැන් මේ පළාත් පාලන ආයතන දැන් නිදිගල මාණ්ඩුව පරාද වෙගෙන යනවා. මේකෙන් කොහොමද දැන් විතර ඔබතුමා හිතන්නේ කොහොමද සර්වජන බලවේගී විදියට ආණ්ඩුවේ මේ ඒකේ ආණ්ඩුවේ ජනප්‍රියත්වයේ ඉන්සරේට පිළයි මේක එක. ඔව් අපිට ඒක මං හිතන්නේ බොහොම පැහැදිලිව පේන්න තියෙනවා ආණ්ඩුවේ ජනප්‍රියත්වය නම් ඉතාම ශීඝ්‍රයෙන් නැති වෙමින් යනවා කියලා පළාත් පාලනවලදී අපි පක්ෂයක් හැටියට අපි පැහැදිලිවම ලිඛිතව අපේ සියලුම മന്ത്രിවරුන්ටත් දැන්නවා රජයට විරුද්ධව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න කියලා. නමුත් මේක ඇත්තම ගැටලුව තමයි රජයට බහුතරය නැති පළාත් පාලන ආයතනවල උන් පළාත් සභාව පිහිටුවේ අපි හැමෝම දන්නවා යම් යම් ආකාරයෙන් ඒ වෙනත් පක්ෂවල හිටපු മന്ത്രിවරුන්ට යම් යම් බලපෑම් කරලා ඉතින් ඒක මං හිතන්නේ රහස් ඡන්දයක් හරහා උන්ට කරගන්න පුළුවන් වුණා. නමුත් අයවැය කියන එක සම්මත කරනකොට හැම වෙලාවෙම විවෘත ඡන්දයක් තියෙන. ඉතින් අදාළ පක්ෂවලින් ඒ සියලුම විපක්ෂයේ മന്ത്രിවරුන්ට උපදෙස් දීලා තියෙනවා රජයට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න කියලා. විවෘත ඡන්දයකදී ඔවුන්ට ඒක කරන්න බෑ. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව මේ අයවැය හැමතැනම පරදින එක. ඉතින් මේකේ ප්‍රායෝගිකව අයවැය පෙරදුනත් තව වසරක් වගේ කාලයක් මාලිමාවට පුළුවන් වෙයි ඒගොල්ලන්ගේ සභා පවත්වගෙන යන. නමුත් මේකෙන් වෙන දේශපාලන බලපෑම ඉතාම විශාලයි කියලා අපිට පේනවා. විශේෂයෙන්ම මේ කොළඹ නගර සභාවේ අයවැය ප්‍රතික්ෂේප වුණාට පස්සේ මේ ආණ්ඩුව දක්වපු ප්‍රතිචාර වලින් දැන් අපි ඊළඟට පොලිස් නිලධාරියා මේ ගන්නේ සම්බන්ධව මේ කියපු ඒ පොලිස් නිලධාරියා කියන තවම ඒකට සාධාරණයක් නැහැ. ඒ වගේ කියලා පැමිණිලි කරා ආරක්ෂා වෙනවා. ඔබතුමා කොහොමද කියලා කියන්නේ? ඔව් ඒක තමයි ඉතින් මේ රටේ අර නීතිය ආධිපත්‍යය කියන එක බරපතල බිඳ වැටීමක් මෙතන වෙලා තියෙනවා. ඔය වගේ සිද්ධියක් වුණාම සාමාන්‍යයෙන් පොලිසිය උනත් කටයුතු කරන ආකාරයක් තියෙනවා. මම දන්න තරමින් මේ පොලිස් නිලධාරියා කියන්නේ තාම එයාගෙන් හරියට ප්‍රකාශයක් අරගෙනත් නැහැ. කිසිම හේතුවක් නැතුව ඔහුගේ වැඩදහනම් කරලා තියෙනවා කියලා. ඉතින් මේක බොහොම බරපතල තත්ත්වයක්. විශේෂයෙන්ම අපි කියන්න කැමති මේ රජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පොලිසිය වගේ ආයතන වලට මේ දේශපාලනඥයින්ට සවන් දීලා ඔවුන්ගේ උපදෙස් පිළිපදින්න එපා. මොකද අමාරු වැටුනහම වෙන කවුරුත් එන්නේ නැහැ උන් බේරගන්න. අපි ඒක හොඳටම දැක්කා. අර කැලණියේ බියගම රංවල മന്ത്രിතුමාගේ ඒ රියානතුරෙන් පස්සේ සම්පූර්ණ වරද ආණ්ඩුව පැටවුවේ පොලිස් නිලධාරීන් මත. ඉතින් මේක දැන් අර පැටර්න් එකක් වගේ වෙලා තියෙනවා. දිගින් දිගටම මේක වෙනවා. ඒක නිසා අපි මේ රජයේ නිලධාරීන්ට කියන්නේ ඔබට ඔබගේ නීති රාමුව තුල කටයුතු කරන්න කියලා.